හලෝ ගුඩන් ටාක් සුබ දවසක්. අදත් මම ඔයගලන්ට ගෙනාවා බේසික් ලෙවල් එකේ වීඩියෝ එකක්. මම පොරොන්දු පරිදි බේසික් ලෙවල් එකේ වීඩියෝ එකක් ගෙනාවා. මොකද මම පහුගිය වීඩියෝස් දෙක ඇත්තටම ගෙනාවේ අර ඒකත් ඉල්ලීම මත A22 කියන්නේ ආස්වයි ඉඳලා එතනින් උඩට ලෙවල් එකේ අයට. නමුත් මට ඇත්තටම ඉල්ලීමක් තියෙනවා දැන් බේසික් ලෙවල් එකේ වීඩියෝස් ටිකක් ගේන්න කියලා. ඉතින් අද මම ගෙනාව ඔයගලන්ට බේසික් කියන්නේ මුල ඉඳලම ඉගෙන ගන්න ස්ටෙප් එකක් තියන අය ජර්මන් භාෂාව මුල ඉඳලා ඉගෙන ගන්න හිතන් ඉන්න අයට තමයි මම මේ ලෙසන් එක අද ගෙනාවේ. ඒකට අපි කියනවා ග්‍රූසන් කියලා. ග්‍රූසන් කියන්නේ අපි greetings දවසේ අපි අර හම්බෙනකොට good morning good evening good night කියලා කියන්නේ අනේ greetings ටිකක් තමයි මම ගෙනාවේ අද මේ ලෙසන් එකේ. නමුත් මම මේත් එක්කම ඔයගලන්ට තව ලෙසන් එකක් ගේනවා සිස්පෝෂනල් කියලා. ඒ කියන්නේ තමාගෙන කොහොමද හඳුන්වා දෙන්නේ. හරි? කියන වීඩියෝ එකක් මම ගේනවා මේකෙත් එක්කම. මේකට මුලින්ම කන්සන්ට්‍රේට් කරමු. කොහොම බලමු මොකක්ද මේ guten morgen කියන්නේ, guten tag කියන්නේ, guten abend කියන්නේ, gute nacht කියන්නේ කියලා. right. okay. ඔයගලන්ට මම මුලින්ම ලියලා තිනවා මෙතන guten morgen කියලා. හරි? guten morgen කියලා කියන්නේ අපි සාමාන්‍ය සුබ උදෑසනක් කියන එක ජර්මන් භාෂාවේ. සුබ උදෑසනක්. හරි? ඔක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් දවසේ උදේ පාන්දර 6 ඉඳලා සාමාන්‍ය දහවල් 12ට කලින් ඔයගලන්ට කියන්න පුළුවන් ඕන කෙනෙකුට guten morgen කියලා. guten tag කියලා ඊට පස්සේ තියෙනවා. guten tag කියලා කියන්නේ අපි සාමාන්‍ය දවසේ දහවල් 12 ඉඳලා හවස 5 වගේ වෙනකන් 6ට කලින් අපි guten tag කියලා අමතනවා. ඊට පස්සේ අපි තියෙනවා guten abend කියලා. guten abend කියලා කියනවා අපි සුබ සැන්දෑවක් කියලා. සුබ සැන්දෑවක් කියලා අපි කියන්නේ සාමාන්‍ය හවස 6 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා ඔයගලන්ට පුළුවන් guten abend කියලා කෙනෙකුව හම්බෙනකොට කියන්න. gute nacht කියලා අපි ඊට පස්සේ කියනවා සුබ රාත්‍රියක්. good night කියලා අපි කියන්නේ ඔයගොල්ලෝ කෙනෙක් එක්ක කතා බහ කරලා එහෙම නැත්නම් ෆෝන් එකකින් එහෙම නැත්නම් ලයිව් හම්බෙලා කතා බහ කරලා සමහරගෙන යනකොට ඔයගොල්ලෝ gute nacht කියලා කියනවා. මෙන්න මේ බේසික් ග්‍රූසන් ටික තමයි ඔයගලන්ට මම දැන් ගෙනාවේ. මේත් එක්කම ඔයගලන්ට ගේනවා අර සිස් ෆෝස්ටල් කියන ලෙසන් එක. ඕකේ? මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේ බේසික් එකේ ඉඳලා ඉගෙන ගන්න කට්ටියට මේක හෙල්ප් එකක් වෙයි කියලා. රැඳී සිටින මාත් එක්ක මම ඔයගලන්ට මේ වගේ මුල සිටම සරලව සරල සිංහලෙන් මේ විදිහට බේසික් ලෙසන්ස් ටිකක් ඉදිරියට ඔයගලන්ට continue ගෙනත් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම A2 to B1 B2 level එකේ ඉන්න අයටත් මම ඉස්සරහට ඉක්මනින්ම තව මම පාඩම් ඉක්මනින්ම ඔයගලන්ට ගෙනෙනවා. Okay, එහෙනම් ich wünsche euch einen schönen Tag. Ja. Tschüss, auf Wiederhören, auf Wiedersehen, nicht hören, sehen. Auf Wiederhören කියලා කියන්නේ අපි ෆෝන් එකකින් කතා කරලා තියෙනකොට. දැන් අපි දැන් live ඉඳලා මම ඔයගලන්ට මාව පේනවා. මම live ඉඳලා අපි යනකොට අපි කියන්නේ auf Wiedersehen. Tschüss, auf Wiedersehen.